ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 723 වැනි ටෙලිවැකිය. මා සිංගප්පූරුව ගැන නිතර ලියා තිබෙනවා. ලියන්න හිතාගෙනත් ඉන්නවා. සිංගප්පූරුව අදටත් හදන්නේ, සිංගප්පූරුව අදටත් දියුණු කරන්නේ ඒ රටේ පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව පිරිලා තියෙන්නේ උගතුන්ගෙන්, නිර්මාණශීලී බුද්ධිමතුන්ගෙන්. පක්ෂ විපක්ෂ කියලා වෙනසක් නෑ. සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒ රටට ආදරය කරන මිනිස්සු. ඒ රටේ පුරවැසියන් පාර්ලිමේන්තුවට යවන්නෙත් පක්ෂ විපක්ෂ කියලා බලන්නේ නැතිව උගතුන්ව, නිර්මාණශීලී මිනිස්සුන්ව. දැන් අපේ ගෙවුණු 76 වසරකම ඉතිහාසය අරන් බැලුවාම අපේ පාර්ලිමේන්තුවට උගත් වැදගත් නිර්මාණශීලී රටට ආදරේ නායකින් කීයෙන් කී දෙනාද අපි යවලා තියෙන්නේ නේද? කීයෙන් කී දෙනාද අපි යවලා තියෙන්නේ? අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක් තමයි අපි හිම යවලා තියෙන්නේ. දැන් බලන්න, අවුරුදු 76කට පස්සේ අපි අලුත් පාර්ලිමේන්තුවක් හැදුවා. නමුත් අවාසනාවකට ඒ පාර්ලිමේන්තුවටත් පොල්ලෙලි කීපයක් ගහගෙන ඇවිල්ලා තියෙනවා නේද? දහසක් එකක් ප්‍රශ්න තියෙන රටක ඒ ප්‍රශ්නවලට වැදගත් විදිහට, බුද්ධිමත් විදිහට, නිර්මාණශීලී විදිහට උත්තර හොයන්න ඕන තැන පාර්ලිමේන්තුව අවාසනාවකට අද කිහිප දෙනෙකු එකතු වෙලා හාන හෑම බලන්න නේද? පුදුම විදිහට හාන්නේ. අහන් ඉන්න බලන් ඉන්න අප්පිරියයි. මේ පොල්ලෙලි පාර්ලිමේන්තුවට එව්ව කතරේ ගහපු පුරවැසියෝ ලැජ්ජ වෙන්න ඕනේ. පොඩ්ඩක් බලන්න ඔබේ කතරෙන් එව්වේ මොන වගේ උන්දලද කියලා. හරිද? විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙලා මොන්න තරම් පට්ටපල් අමූලික බොරු බේගල් ඇදබානවද කියලා. දැන් ඔය ආයේ සැරයක් උතුර දකුණ ගිනිතියන්ට හදන අතේ රෝල් පට්ටපල් බේගල් ඇදබාන අර්චුනාගේ අජූත ප්‍රකාශය දිහා බලන්ට. අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලන්ත වල ඉතුරු වෙලා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. හරිද? කන්ටේනර් වල ගියේ ප්‍රභාකරන්ගේ ආයුධලු. හැබැයි ඒක ඔප්පු කරගන්න මිනිහට බැහැලු. හරිද? ඒක මරුනේ. ඒකේ ගියේ ප්‍රභාකරන්ගේ ආයුධලු. නමුත් ඔප්පු කරගන්න බැහැලුවේ. ඒක දන්නේ නැහැ කියන්නේ. ඒක දන්නේ නැත්නම් කොහොමද මේ වගේ කතාවක් එළියට එන්නේ? දැන් ඔය කන්ටේනර් 320 ගාන ගැන අප ටෙලිවැකියකින් ලිව්වා. ඊට පෙරත් ওই විදිහටම කන්ටේනර් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ විදිහටම එළියට යවලත් තියෙනවා. හරිද? අපි කිව්වා ওই ක්‍රමයට වඩා වෙන හොඳ ක්‍රමයක් හොයන්න කියලාත්. ඒක තමයි අපේ ස්ථාවරය. ඇත්තටම මේ මිනිස්යාගේ මේ ප්‍රකාශය ජාතික ආරක්ෂාවටත් බරපතල තර්ජනයක් නේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා රට ගිනි තියන්න දීලා බකන් ගෙන ඉන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. හරිද? ඇත්තටම මේ අර්චුනා කියන විදිහට කන්ටේනර් 300ම තිබුණේ ආයුධ නම් මාර ප්‍රශ්නයක් නේක රටට නේද? බරපතල ප්‍රශ්නයක්. මොහුව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළ යුතුව තිබෙනවා නේද? එහෙම කළේ නැත්තම් මේ වගේ බොරු දිගින් දිගටම සමාජගත වෙන්න පුළුවන්. හරිද? දැන් ටික දවසකට පෙර ඔබට මතකයිනේ තුසිත හල්ලලුව නැමැත්තෙක් ජනපති අනුරගේ ග්‍රීසියේ ආයෝජනයක් කිව්වා. කෝටි ගානක. ඊට දින කීපයකට පස්සේ ඒ මිනිස්යාගේ වාහනේට කාටවත් අබමල් රේණුවක්වත් හානියක් නැතුව කවුදෝ මන්දා වෙඩි තියලා ඒ ෆයිල් එක අරගෙන ගියා කියලා කිව්වා. හරිද? දැන් අන්තිමට පරීක්ෂණවලදී ඒ නාටකේ එළියට ආවා. දැන් මොකද වෙලා තින්නේ? මෑන් හිරේ. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියපු කතාව මතකද? අලුතෙන් ආපු ප්ලේන් එකේ වයිපරයක් වැඩ කරන්නේ නැහැලු. හරිද? අන්න ඒක ස්ප්‍රේ කරනකොට මම දැක්කා ඒකේ වයිපර් එක වැඩ කරන්නේත් නැහැ. ඇත්තටම මේ උන්නැහැගේ දැනුම අති විශිෂ්ටයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ඉංජිනේරු තනතුරට පත් කරගන්න බැරිද දන්නේ නෑ නේද? මෙයාගේ හිතේ ප්ලේන් කියන්නේ පාර යන කාර්, වෑන්, බස්, ලොරි වගේ අර බොනට් එක ඇරලා අහසේදී හදාගන්න පුළුවන් එකක් කියලා. ඕකේ බොනට් අරින්න බෑ අහසේදී. හරිය. ප්ලේන් වල එක ඔප්ෂන් එකක් ෆේල් වුණොත් තව ඔප්ෂන් එකක් තියෙනවා. එන්ජින් දෙකක් තියෙන්නේ ඒකයි. වයිපරේ වැඩ කරන්නේ ඔය මේ කොක්පිට් එකේ කැප්ටන්ගේ පැත්තේ ෆස්ට් ඔෆිසර්ගේ පැත්තේ යට තියෙනවා පොඩි බොත්තම් සහ කරකවන්න පුළුවන් ස්විච් එකක්. හරිද? වයිපර් දෙකක් තියෙනවා. අවශ්‍ය එකයි නම් ඒක විතරක් වැඩ කරන්නට බොත්තම ඔබා ගන්නට පුළුවන්, කරකවන්නට පුළුවන්. හරිද? එතන උනේත් කැප්ටන්ට අවශ්‍ය පැත්ත විතරක් වැඩ කරන්නට වයිපරේ දාපු එක. දැන් ඇත්තටම ඔබට තේරෙනවද මොන જાතියේ උන්දලවද මේ පාර්ලිමේන්තුව යවලා තියෙන්නේ කියලා? ඊළඟට අපි දැක්ක තව කෙනෙක් ඒ උන්දා වත්මන් අධිකරණ ඇමතිට කියනවා එයාලට ආයේ බලය ලැබුණ දවස
දවසකට ඔයාට ජම්පරේ ගස්සන එක ගස්සනවමයි කියලා අහන්ටකෝ. ඔයාට ජම්පර් රන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ජම්පරේ කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔය හිරගෙදර ගියාම අඳින්ට දෙන ඇඳුම. හරිද? කෙනෙකුව හිරේ යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ ගරු අධිකරණය. ගරු අධිකරණය. එහෙම නැතුව චාමර සම්පත් නෙමෙයි. හරිද? චාමර සම්පත්ට ඕන විදිහට වත්මන් අධිකරණ ඇමති හර්ෂණව අනාගතයේ දවසක මේ ජම්පරේ ගහලා හිරේ දාන්න ඕනේ නම් ඒකෙන් එයා අදහස් කරන්නේ ඒ වෙනකොට ජම්පරේ ගහන තීන්දුව එයාට ගන්න පුළුවන් කියලානේ නේද? ජම්පරේ අදිනවද ගලවනවද කියලා අධිකරණේ තමයි තීන්දුව කරන්නේ. ඔහෙලා නෙමෙයි. නමුත් මේ මෑන් කියන්නේ මොකද්ද? එයයි කියන්නේ අපිට ආයේ බලය ලැබුණොත් අධිකරණ තීන්දුව අපිට ඕන විදිහට දෙන්න පුළුවන් කියන එකද? ඒකද මේ කියන්නේ. එදා එයාලට බලය තිබුණ කාලේ එක එක්කෙනාට ජම්පර් ගැස්සුවේ අධිකරණ තීන්දුව දුන්නේ තමුල්ලට ඕන විදිහට කියන එකද මේ ව්‍යංගෙන් තමුන් මේ කියන්ට හදන්නේ? ඇත්තරම මේ පාර්ලිමේන්තුවේ ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට මොවා වෙලා මේ විදිහට රටේ ගරු අධිකරණේ හැල්ලු කරන්නට දෙන්න බෑ. මේ ජාතියේ උන්දලට විහිළු කරන්නට දෙන්න බෑ අධිකරණය ගැන. හොඳේ 159ක බලයක් ඇති ආණ්ඩුවටත් මේ රටේ නීති ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ටත් අද ටෙලිවැකිය විවෘත ආරාධනාවක් කරනවා. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සංශෝධනය කරන්න වෙනස් කරන්න කාලේ හරි පාර්ලිමේන්තුව ඇතුළේදීවත් අධිකරණයට ඇඟිල්ල දික් කරන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන් නතර කරන්න ඕනේ. මේ රට නීතියට පමණක් යටත් රටක් කරන්න ඕනේ. නීතියට උඩින් අධිකරණය ගැන එක ජාතියේ සෙල්ලම් දාන්නට සෙල්ලම් කතා කියන්ට ඉඩ තියන්ට බෑ. ඒ ඉඩ අහවර කරන්නට අලුත් කතිකාවක් හදමු, අලුත් නීති ගේමු කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. උත්තරීතර අධිකරණය මිස අපේ විශ්වාසය නම් ඔය පාර්ලිමේන්තුව නෙවෙයි කියන එකයි. උත්තරීතර අධිකරණයට යටත් රටක් හැදුවනම් මේ ප්‍රශ්න වලින් 95%ක්ම අහවරයි කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.